හායි යාළුවනේ ඕගලන් ඔක්කොම අල්ලව සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් වෝගසිලොන් YouTube channel එකට. මේ වීඩියෝ එකකින් අපි ඕගලන්ව ගෙනියන්නේ කොළඹ සිනමා ලේක් සයිඩ් එකේ weekend lunch buffet එකට. The Dining Room කියන රෙස්ටෝරන්ට් එකේ තමයි මේගොල්ලන්ගේ buffet තියෙන්නේ. සිනමා ලේක් සයිඩ් එක ගැන කිව්වොත් සිනමා ලේක් සයිඩ් එකේ තියෙන්නේ ගංගාරාම තියෙන පාරේ. ඒ වගේම ඕගලන් Google Maps වල search කරොත් එම හරියටම location එකත් හම්බ වෙනවා. ඉතින් ඕගලන් සිනමා ලේක් සයිඩ් එකට ආවම ground floor එකේම තමයි The Dining Room කියන රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. මේ රෙස්ටෝරන්ට් එකේ තමයි මේ buffet එක තියෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකකින් අපි ඕගලන්ට ගෙනෙන්නේ weekend එකේ lunch buffet එක. weekend එකේ lunch buffet එක තියෙන්නේ 12 ඉඳන් 3 වෙනකම්. ඉතින් ඕගලන්ට දැන් මේ වීඩියෝ එකේ පේනවා වගේ කෑම නම් ගොඩාක් තියෙනවා. ඒ වගේම ඊට පාසුකම්මුත් තියෙනවා. ඉතින් මේකත් fully book වෙන buffet එකක් නිසා ඕගලන්ුත් අනිවාර්යයෙන්ම එන්න ඉස්සෙල්ලා booking එකක් නම් දාලා එන්න ඕනේ. booking එකක් දාන්න නම්බර එක වෙන්නේ 011 249යි 103යි. ඉතින් දැන් අපිට මේ වීඩියෝ එකේ පේනවා එක කොනක ඉඳන් අනිත් කොනට ගියාම කෑම ಜಾති නම් ගොඩාරියක් තියෙනවා. එක ಜಾතියේ කෑම ಜಾති ගොඩාක් තියෙනවා. ඉතින් දැන් අපි පිළිවෙලට එක කොනක ඉඳන් බලාගෙන එමු මොනවද මේ කෑම ಜಾති තියෙන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම මම ඕගලම සුප් සෙක්ෂන් එකට ගෙනියන්නම්. චිකන් ටොම් කා ගායි සුප් එකක් තමයි ඉස්සල්ලාම තියෙන්නේ. මෙතන සුප් ಜಾති දෙකක් තියෙනවා. දෙවන සුප් එක තියෙනවා මෂ්රූම් සුප් එකක්. ඊළඟට මම ඕගලම ගෙනියන්නම් breads and buns section එකට. ඉතින් මේ සෙක්ෂන් එකෙත් එක ජාතියේ බ්‍රෙඩ්ස් ජාති එක ජාතියේ බන්ස් ජාති ගොඩාක් තියෙනවා. මේ පේන බ්‍රෙඩ්ස් නම් ඕගලන්ට කැමති ප්‍රමාණයක් කපාගෙන කන්න පුළුවන්. මෙතන තියෙන බන්සුත් එක ජාතියට එක ෆ්ලේවර්ස් වලට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඕන තරම බ්‍රෙඩ්ස් and බන්ස් රස විඳින්න පුළුවන් මේ බුෆේ එකට ආවොත්. ඊළඟට මම ඕගලම ගෙනියන්නම් මේකේ සලාඩ් කෝන එකට. already prepared salad වලට මෙතන pasta vegetable salad තියෙනවා, apple coleslaw salad තියෙනවා, beetroot and feta තියෙනවා, mixed bean salad තියෙනවා, pumpkin salad with pomelo තියෙනවා. ඒ වගේම salad section එකේ මැදින් මේගොල්ලන් තියලා තියෙනවා vegetable ಜಾතිස්, pickle ಜಾතිස්, ඒ වගේම sauce ಜಾති. ඕගලන්ට කැමති විදියට salad හදාගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තේ අපිට දැක ගන්න පුළුවන් beef with glass noodle salad, tuna green bean salad, seafood salad, egg and potato salad, chicken salad, ඒ වගේම chicken sausage and cheese salad. ඉතින් salad section එකේ මේ items තමයි තිබ්බේ. ඊට පස්සේ මම ඕගලම ගෙනියන්න cold tapas section එකට. මෙතන cheese terrine තියෙනවා, egg salad තියෙනවා, chicken roulade තියෙනවා, Greek salad තියෙනවා, watermelon and spicy shooters තියෙනවා, salmon mousse තියෙනවා, ඒ වගේම cucumber and mint shooters උත් තියෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා cheese display එකක්. එක ජාතියේ cheese අතරින් අපිට හම්බ වෙනවා emmental cheese, Edam cheese, cheddar cheese, ඒ වගේම local spicy cheese. ඉතින් cheese section එකෙන් පස්සේ අපිට හම්බ වෙනවා cold cuts. මෙතන chicken roll තියෙනවා, smoked chicken තියෙනවා, beef salami තියෙනවා, chicken terrine තියෙනවා, chicken ham තියෙනවා, ඒ වගේම smoked beef තියෙනවා. ඒ වගේම මේ බුෆේ එකේ ලොකුම ලොකු sushi section එකක්වත් තියෙනවා. මූදා මකී තියෙනවා, මූදා නිගිරි තියෙනවා, මූදා සෂ්මි තියෙනවා, chicken teriyaki මකී තියෙනවා, prawn මකී තියෙනවා, tuna නිගිරි තියෙනවා, vegetable මකී තියෙනවා, ඒ වගේම tuna මකීත් තියෙනවා. ඉතින් මේ බුෆේ එකේ සුෂි ජාති ගොඩක් රස විඳින්න පුළුවන්.
සුෂි වලට ජින්ජර් පිකල් තියෙනවා, වසාබි තියෙනවා, ඒ වගේම සොයි සෝස් උත් තියෙනවා. දැන් අපි ඊළඟට ඕගලම ගෙනියන්න මේන් සෙක්ෂන්ස් වලට. ඉස්සෙල්ලාම තියෙනවා chicken fried rice, egg and vegetable noodles, pasta with seafood, grilled chicken with creamy pepper sauce, fried ash plantain, balsamic onion, beef fillet with mustard sauce, gratin potato, fried garlic, baked fish with saffron sauce, buttered vegetables, melons and parmigiana, lamb shoulder chop with mint sauce, chickpea ragout, broccoli and cauliflower gratin, chicken shish taouk, crumb fried seafood, okra with soya sauce, hot garlic cuttlefish, wok fried vegetables, peppercorn beef. ඊළඟට mushroom with oyster sauce. මේන් සෙක්ෂන් එකේ මේවා තමා රස විඳින්න තියෙන්නේ. ඒත් තාම ඉවර නෑ. තව තියෙනවා සෙක්ෂන්ස්. මෙන්න තියෙනවා සීෆුඩ් සෙක්ෂන් එක. මාළු, කකුලෝ, ඉස්සෝ, දැල්ලෝ හැම දේම මෙතන තියෙනවා. ඒ වගේම මේවා රස විඳින්නත් එක එක ජාතියේ සෝස් ජාතිත් මෙතන තියෙනවා. ලයිව් ස්ටේෂන් එකක් නිසා හද තව දානවා. සීෆුඩ් විතරක් නෙමෙයි මෙතන කාවේරි සෙක්ෂන් එකකුත් තියෙනවා. මේ කාවේරි සෙක්ෂන් එකේ රෝස් ලෑම් තියෙනවා, රෝස් චිකන්, ඒකට හරියන ක්‍රීමි පෙපර් සෝස්, රෝස් පෝක්, ඒකට හරියන බාබකියු සෝස්, පෝක් with black bean sauce, ඒ වගේම පෝක් ස්ටිව් එකකුත් තියෙනවා. ඉතින් තාම ඉවර නෑ. ඊට පස්සේ හම්බ වෙනවා ඉන්දියන් කෝනර් එකක්. ඉතින් මේ ඉන්දියන් සෙක්ෂන් එකේ අපිට හම්බ වෙන කෑම ජාති ගැන කිව්වොත් ඉස්සල්ලාම හම්බ වෙනවා පන්නීර් ටික්කා බිරියානි. උළුදු වඩේ තියෙනවා, නාන් තියෙනවා, පරාටා තියෙනවා, පන්නීර් කොෆ්තා කරි තියෙනවා, කෝන් කැප්සියම් මසාලා, मूंग दाल करी, भिंडी पलाक, सब्जी का सलाद, वेजिटेबल पकोड़ा, ए वगैरह चिकन कैलिमिरी केबाब. ए वितरक ने मे बुफे के पिज़्ज़ा सेक्शन ने कुछ तीनवा. पिज़्ज़ा वल्टा चिकन पिज़्ज़ा, ඒ වගේම මාගරිටා පීසත් තියෙනවා. පීසා විතරක් නෙමෙයි පාස්තා කෝන් එකකුත් තියෙනවා. ඕගලන් කැමති විදියට පාස්තා හදාගන්න පුළුවන්. ඉතින් එක එක ජාතියේ පාස්තා ජාති තියෙනවා, එක එක ජාතියේ මීට්ස් අයිටම්ස්, සීෆුඩ් අයිටම්ස් තියෙනවා. ඒ වගේම වෙජිටබල් අයිටම්ස් උත් තියෙනවා. ඕගලන් කැමති විදියට කිව්වම ඒ විදියටම හදලා දෙනවා. ඒ වගේම මේ බුෆේ එකේ ශ්‍රී ලංකන් සෙක්ෂන් එකකුත් තියෙනවා. රෙඩ් රයිස් තියෙනවා, වයිට් රයිස්, chicken red curry, mutton curry, fish cutlet, chicken and cheese roti, fish abultial, egg curry, lotus root and kohilala baduma, tibbatu mellum, mango curry, කිරියාල කරි. ඒ වගේම මේ සෙක්ෂන් එකේ ශ්‍රී ලංකන් ස්ටයිල් කොන්ඩිමන්ට්ස් ජාති ගොඩාක් තියෙනවා.
ඉතින් මේ බුෆේ එකට ෆොරිනර්ස්ලා තියෙන නිසා තමයි මේ වගේ ශ්‍රී ලංකන් සෙක්ෂන් එකකුත් මේ බුෆේ එකේ ස්පෙෂලි තියෙන්නේ. ඉතින් මේ බුෆේ එකේ කිඩ්ස් කෝනර් එකකුත් වෙනවම තියෙනවා පොඩි අයට. cheese and tomato sandwich, chicken sandwich, chicken burger, fish fingers, ඒ වගේම chicken hot dog උත් තියෙනවා ketchup එක්ක. ඉතින් මේන් අයිටම්ස් වලින් පස්සේ මං ඕගොල්ලන්ව ගෙනියන්නම් ඩෙසර්ට්ස් වලට මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ බුෆේ එකේ ඩෙසර්ට්ස් ಜಾති ගොඩක් තියෙනවා. chocolate tart, fruit pavlova, avocado panna cotta, mango panna cotta, strawberry chocolate mousse cake, mango pavlova, strawberry mousse cake, blueberry mousse, strawberry mousse, vatalappam, cream caramel. ඒ වගේම මේ වලට හරියන්න එක එක જાති සෝස් જાති ටොපින්ස් જાති තියෙනවා. ඒ වගේම මෙතන වෙනම sugar free desserts උත් තියෙනවා. sugar free cakes, puddings, ඒ වගේම strawberry අග්‍රාග්‍රා තියෙනවා. තාම ඉතින් dessert ඉවර නෑ. අනිත් පැත්තේ තව dessert જાති තියෙනවා. මෙතන date pudding තියෙනවා. fruit tartlet, kiri pani, chocolate mousse, fruit trifle, eggless cake, baked yogurt, Swiss roll, ඒ වගේම hot chocolate pudding උත් තියෙනවා. ඩෙසර්ට් වලට පළතුරු කැමති අයට ෆෘට් සෙක්ෂන් එකක් උත් තියෙනවා. මෙතන අන්නාසි, කොමඩු, පේර, පැපල්, පැෂන් ෆෘට්, ඒ වගේම ෆෘට් සැලඩ් උත් තියෙනවා. ඒ වගේම කුකීස් කැමති අයට කුකීස් જાතිත් මේ බුෆේ එකේ තියෙනවා. අන්තිමට තියෙනවා අයිස්ක්‍රීම් සෙක්ෂන් එක. අයිස්ක්‍රීම් වලට ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්, vanilla ice cream, fruit and nut ice cream, ඒ වගේම chocolate ice cream උත් තියෙනවා. ඉතින් අද අපි ඔයගලන්ට ගෙනාවේ සිනමන් ලේක් සයිඩ් එකේ ලන්ච් බුෆේ එක. ප්‍රයිස් එක උනේ 6000ක් විතරයි. ඉතින් මේ වගේ තා වීඩියෝ බලන්න අපේ YouTube channel එක වන Mr. Vogel Ceylon එක subscribe කරලා තියාගන්න. අපේ වීඩියෝ වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තා වීඩියෝකින් අපි ආපහු හමුවෙමු. එතකන් bye bye.